Mushroom. Delicious. Nice. මශ්රුම් සුප් එකක් හදාගෙන බොන්න වෙනවද? නැත්තම් ඉතින් ඉන්න හම්බෙන්නේ නැහැ මට. අඩුම ගානේ ස්පෝන් එකට ගිහිල්ලා සෙල් කරන්න තිබ්බා විදේශ කන් ටිකක්වත් තිබ්බා. ඒ චීල් මම ඒක නිකන් කිව්වේ. My time has come. හෙලෝ කොහොමද? thank you. මම වීඩියෝ ක්ලික් කරාට. ඉතින් thumbnail එක නගින්න හරි. මම අද කරන්න යන්නේ ඩොනට් SMP එකේ කොහොමද අලුත් ප්ලේයර්ස්ලා දැන් සල්ලි හොයන ක්‍රමය. කියන්නේ මාත් මේ ටිප් එක තමයි දැන් ෆලෝ කරන්නේ. ඉතින් ඔය කට්ටියට හෙල්ප් එකක් වෙයි කියලා හිතලා තමයි මේක ගෙනාවේ. ඉතින් හිතනවා ඔය කට්ටිය මේක හෙල්ප් එකක් වෙයි කියලා. ඉතින් ඊගෙන වීඩියෝ එක බලන්න. thank you. thank you. ආ ආ thank you. හරි ඉතින් මෙන්න මේක තමයි පළවෙනි ටිප් එක. ඉතින් මේ ඩොනට් SMP එකේ අයිතිකාරයා ඩෝනට් මේ ස්ලෑෂ් ෂොප් එක අයින් කරන්න කලින් මේක හිටපු ප්ලේයර්ස්ලා පිස්සු වගේ එක තැන්වල ක්‍රිස්ටල් පීපි කරලා තියෙනවා. හැමතැනම වගේ ඔබ්සිඩියන් ප්ලේස් කරලා තියෙනවා. ඉතින් ඒ කට්ටියට සල්ලි වැඩි. ඒ කාලේ සල්ලි වැඩි. සල්ලි වැඩි නම් ප්‍රශ්න වැඩි. ඉතින් මොකක් හරි කමක් නැහැ. ඉතින් ඒ කට්ටියට ප්ලේස් කරපු ඔබ්සිඩියන් ටික ඒ කට්ටිය ගලවන්න, ඒ කියන්නේ ආයෙ ඉතින් බ්‍රේක් කරලා නැහැ. ඒ බ්ලොක්ස් ටික ඒ කට්ටිය ප්ලේස් කරපු ඔබ්සිඩියන් ටික ඒ කට්ටිය බ්‍රේක් කරලා නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ අපි නිව් ප්ලේයර්ස්ලා හැටියට අපිට ඉතින් කොහොමත් සාමාන්‍යයෙන් කියන්නේ ඔබ්සිඩියන් එකක් දැන් ස්ලෑෂ් ආකේ සෙල් වෙනවා එක ස්ටැක් එකක් 100k වලට. ඉතින් ඔය කට්ටිය සාමාන්‍ය efficiency 5 diamond pick එකක් අරගෙන මේ ටික මයින් කරොත් සාමාන්‍යයෙන් මම හිතන්නේ විනාඩි 5ක් විතර ඇතුළත 100k විතර හොයාගන්න පුළුවන්. ඉතින් මං දැන් යූස් කරන්නේ මේක. නැත්තම් තව එකක් කරන්න පුළුවන් ඔය කට්ටිය මේ ඔය එක තැන්වල තියෙන එන්ඩ් චෙස්ට් ඒවා මයින් කරලා ඒ වගේ හම්බෙන ඔබ්සිඩියන් 8 ඒ වගේ ඔබ්සිඩියන් 8ක් හම්බෙනවා. ඉතින් ඒවා ස්ලෑෂ් ආවල එක්කෝ 16k වලට හරි 15k වලට හරි සෙල් කරන්න පුළුවන්. ඒවත් සෙල් වෙනවා. ඉතින් මම ෆලෝ කරන්නේ මේ ටිප් එක. ඉතින් ඔය කට්ටිය කැමති දෙයක් කරන්න මම කොහොමද ෆලෝ කරන්නේ මේක. ඉතින් මේකෙන් ඇත්තටම මං ලොකු ගණක් හොයාගත්තා. දැන්ට මට දැන් 5 මිලියන් තියෙනවා. ඉතින් මම මේක කළා තමයි දැන්ට මෙච්චර හොයාගත්තේ. ඉතින් මේක හැබැයි මේක කරන්න ටිකක් ගොඩක් වෙලා යනවා. මගේ ප්ලේ ටයිම් එකක් තියෙනවා 2 days ටික වැඩි. ඉතින් දැන් කියන්න පටන් ගන්න එපා 5 මිලියන් කියන පොඩි ගාණක්. ඒකෙන් මොනවද කරන්න පුළුවන්? ඊට වඩා හොඳ ක්‍රම තියෙනවා. මල්ලේ trust me. කළා බලන්න. ඔය අලුතෙන් නේද ආවේ. කළා බලන්න. මං කියනවට. කොහොම හරි කමක් නැහැ. කොහොම හරි කමක් නැහැ. ඉතින් මයින් කළා බලමු. ටික මයින් කළා බලමු. ඉතින් ඔන්න ඔහොම ගොඩාක් වෙලාවකට පස්සේ මයින් කරලා කොහොම හරි මම හිතන්නේ ස්ටැක් මං ඔබ්සිඩියන් ස්ටැක් 6කුයි තව 9කුයි මයින් කරලා තිබ්බා. ඉතින් මම මේක දැන් සෙල් කරන්න තමයි යන්නේ. ඔක්කොටම කලින් බලලා ඉන්න ඕනේ ඔබ්සිඩියන් ස්ටැක් එක වෙළඳපොළ මිල කොහොමද කියලා. 79k අවුලක් නෑ. ඉතින් 90k වලට වගේ නැත්නම් 100k වලට
9k හොඳයි 90k වලට සෙල් කරොත් මේ වගේ මිල්ල ඉහළ යනවා නයිස් එකක් දැම්මා ටිකත් කොහොම දැම්මා ටික ඔක්කොම ටික දාන්න ඉතින් මොකක් හරි හේතුවක් නිසා මගේ චෙස්ට් එකේ එන් ක්‍රිස්ටල් ස්ටැක් එකක් තිබ්බා ඉතින් මං ඒකත් ඉතින් සෙල් කරලා දැම්මා ඉතින් ඒක සෙල් කරපු ගමන්ම ඒ ස්ටැක් එක කවුද කෙනෙක් බයි කරා ඒකෙන්ම මට 220k 24k හම්බුණා නයිස් දැන් ඉතින් දෙයනේ කියලා ඉතින් මේක කවුරු හරි බයි කරනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ ඉතින් ඊළඟ සල්ලි හොයන මෙතඩ් එක තමයි දැන් මෙතන ඩොනට් SMPගේ කමාන්ඩ් එකක් තියෙනවා /RTPQ කියලා ඉතින් මේකෙන් වෙන්නේ ඔයාලට පුළුවන් වෙනවා රැන්ඩම් ප්ලේයර්ස්ලත් එක්ක එක ෆයිට් කරන්න එක ෆ්‍රෙන්ඩ්ලි ටීමක් වෙන්න නැත්තම් ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන් ඉතින් මේකේ ඕන ප්ලේ කෙනෙක් හම්බෙන්න පුළුවන් ට්‍රැපර් කෙනෙක් වෙන්න පුළුවන් ස්කෑම් කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් මට පළවෙනියට ප්ලේ හම්බුන ප්ලේයර් මාව කිල් කරන්න තමයි හැදුවේ හැබැයි ඉතින් මම පොඩ්ඩක් එහාට මෙහාට දඟලලා කොහොම හරි පැනගන්න try කරද්දී එයා විශ්වකෝෂ භාෂාව දාලා මම නතර කරගත්තා. ඉතින් කොහොම හරි එයා මගෙන් ඇහුවා මිස්ට්‍රි බොක්ස් එකක් ගන්නවද කියලා. මිස්ට්‍රි බොක්ස් එකක්. ඒක 250k වගේ තමයි උනේ. හැබැයි ඉතින් මට නිකන් හිතුණා එයාගේ ට්‍රස්ට් එක හදාගෙන චුට්ටක් ගාණ අඩු කරගන්න. ඉතින් මං ඒක 200k වලට ඇහුවා. කොහොම හරි අන්තිමේදී 230k වලට හරි 20k වලට හරි එයා දෙන්න කැමති වුණා. හැබැයි මම මෙතෙන්දී මට චුටි අදහසක් ආවා. මං එයාට දෙන්න තමයි 230k එක දෙන්න හැදුවේ නෑ. මට එයාට දෙන්න ඕනුන්නේ නෑ. මං දන්නවා මේක කොහොමද ස්කෑම් එකක් කියලා. ඉතින් මං කරේ මගේ එන්ඩි චෙස්ට් එකක් අරගෙන මගේ එන්ඩි චෙස්ට් එක තිබ්බා X එකක්. ඉතින් මං ඒක හෙන්න බයෙන් අරගෙන කොහොම හරි එයාව කිල් කරා. ඔව්. එයාව කොහොම හරි කිල් කරා මං. ඉතින් මං හිතුවා වගේම ඒ ශාල්ක බොක්ස් එකේ මොනවත් තිබ්බේ නෑ. ඒකේ මොනවත් තිබ්බේ නෑ. ඉතින් ඒක ස්කෑම් එකක් තමයි. අවුලක් නෑ. ඉතින් මට එයාගේ ෂීල්ඩ් එකයි අයන් X එකයි ස්ටෝන් සෝඩ් එකයි හම්බුණා ඉතින්. ඒ වගේ නම් ඉතින් වැඩක් නෑ. අවුලක් නෑ ඉතින්. ඔයාලට මේ වගේ දේවල් කරලා ටිකක් ඉතින් හොයන්න පුළුවන්. එක්ක ඔයාලටත් පුළුවන් ස්කෑම් එකක් කරන්න. නැත්නම් ඉතින් ඔයාලට ක්‍රිස්ටල් PvP පුළුවන් නම් ඔයාලට පුළුවන් ප්ලේස්ලත් එක ෆයිට් කරලා ඒ කට්ටිය ලූට් ටික අරගෙන සෙල් කරන්න. නැත්නම් ෆාම් එකක් හදන්න පුළුවන්. ඉතින් අහන්නේ මේකේ එක මෙතඩ් එකක්. ඉතින් මේක තමයි එකක්. හැබැයි ඔයාලට ක්‍රිස්ටල් PvP පුළුවන් කියලා මේ වගේ RTPQ එකට ගිහිල්ලා ඔය කට්ටියගේ ලූට් ඔක්කොම ටික නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒකින්ද මම කිසිම ආම එකක්වත් ජියර් එකක්වත් නැතුව තමයි RTPQ එකට ගියේ.
ඉන් කොහොමෙන් කොහොම හරි මෙයා ටිපිකිව් එකේදී මම දෙපාරක් මැරුණත් එක්ක. Yo, yo, Bushak? No? Okay. ඉතින් මට මෙයා ටිපිකිව් එකේදී එන්න ආතල් ඉන්දියන් පොරක් හම්බුණා. Hello, brother. Hello, hello. What? Hello, hello, hello. Where are you hitting me? Why are you hitting me? I don't do nothing. Why are you hitting me? Right now. என்ன புண்டைக்கிறாங்க வேற வா why brother hitting me? ඉතින් මේක තමයි අවසාන මෙතඩ් එක. හැබැයි මට හිතෙන හැටියට මේකෙන් සල්ලි හොයන්න බෑ. සල්ලි හොයන්න පුළුවන්, හැබැයි ලොකුවට හොයන්න බෑ. පොඩ්ඩේ හම්බෙන්නේ, ගොඩක් හොයන්න බෑ. ඉතින් මේකේ තියෙන්නේ ස්නෝව් සෙල් කරන එක තමයි. අපි ස්නෝව් මයින් කරලා ඒව සෙල් කරනවා. ඉතින් මේකෙදී ස්නෝව් කොලම් කෙනෙක් ඕන වෙනවා ඔයාලට. ඊට පස්සේ ස්නෝව් කොලම්ට යන්න බැරි වෙන්න අපි එයාගේ වටේට මෙහෙම බ්ලොක්ස් වගේක් ප්ලේස් කරනවා. ඊට පස්සේ ඊට යටින් පොඩි ස්පේස් එකක් තියලා ඉතින් අපි පැත්තකට වෙලා අපි අර ස්නෝව් කොලම්ට යටින් තියෙන ස්නෝ ටික මයින් කරන්න තමයි තියෙන්නේ අයන් ෂවල් ටිකකින්. හරි ඉතින් ස්නෝ ටික නම් මයින් කරලා ඉවරයි. දැන් ඉතින් මේ ටික නිකන් සෙල් කරන්න තමයි තියෙන්නේ. මේකේ ඕඩර්ස් වලින් එන්නේ සාමාන්‍යයෙන් එක ස්නෝ එකකට නරයක් වගේ තමයි. ලොකු ගාණක් එන්නේ නැහැ ඉතින්. හිතුව හරි. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ එකට 6.4k වගේ තමයි ඉතින් එන්නේ. ඉතින් මේක නෙමෙයි සල්ලි වෙන හොඳම ක්‍රමය. මේක තමයි හොඳ නැතිම ක්‍රමය. ඉතින් මං කලින් කිව්ව ටිප්ස් ටික නිකන් බලන්න. ඒ වගේම තමයි මං කලින් දාපු ඔබ්සිඩියන් ටික එහෙම කට්ටිය බයි කරලා තිබ්බා. ඉතින් මට ඒකත් එක්ක කොහොම හරි 7.2 මිල් වෙනකන් 5 මිල් වල ඉඳන් 7.2 මිල් වෙනකන් ය아가න්න පුළුවන් වුණා. ඉතින් අවුලක් නැහැ ඉතින්. සාමාන්‍යයෙන් ඉතින් මේ ටික කරන්න පැයක් විතර ගියා. ඔව් පැයක් විතර ගියා. පැයකින් 2 මිල් කියන්නේ ඉතින් ඇත්තටම හොඳයි. අවුලක් නැහැ. මට හොඳයි. අවුලක් නැහැ. ඉතින් thank you වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියද. ඉතින් මේ වීඩියෝ එක යූස්ෆුල් වෙන්න කියලා හිතනවා. ඉතින් try කරලා බලන්න මගේ මෙතඩ් ටික හරියන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන් ඉතින්. හැම වෙලාවෙම හරියන්නෙත් නැහනේ. එහෙනම් ඉතින් පස්සෙලා හම්බෙමු. ගිහින් එන්න. bye.